ගොඩක් කාලෙ පස්සේ තමයි වීඩියෝ එක ගේන්නේ. ඒකට ගොඩක් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මම ජපානට ආපු දවස රන්නේ මොකද කියලා හිතා ගන්න බැරි අය ගොඩක් ඉන්නවා. ගොඩක් අය මගේ නෝට්ස් ඉල්ලලා තිබ්බා. Shizuoka Airport. ජපානට බයිලා අපි ඉන්න කෙනෙක් නම් හිතුවට තමයි ලස්සනයි. この真ん中で降りようか。はいはい。ちょっと Welcome to back my YouTube channel. Hi hi. ඉතින් කොහොමද මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම ගොඩක් කාලෙ පස්සේ තමයි වීඩියෝ එක ගේන්නේ. සෑහෙන කාලෙකින් වීඩියෝස් කරන්නේ කියලා මට කරන්න විදියක් තිබුණේ නැහැ ඇත්තටම. අත්මයි වීඩියෝ අර දවසක් චුට්ටක් හම්බෙලා මම හිතුවේ වීඩියෝ එකක් දාන්න ඕන කියලා. මේට ජපානට ආවත් පස්සේ මට වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඒකට ගොඩක් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ගොඩක් මගේ කලින් වීඩියෝස් මන් දාලා තිබිච්ච ඒවට කමෙන්ට් දාලා තිබ්බා. ගොඩක් වීඩියෝ ඉල්ලලා තිබුණා. ඒ කියන්නේ ජපන් භාෂාව ගැන වීඩියෝස් ඉල්ලලා තිබුණා. මම දැක්කා මට මේ සමහරට ගොඩක් කමෙන්ට් මිස් වෙලත් ඇති. මැසේජ් උත් තිබුණා. TikTok එකෙත් මැසේජ් දාලා තිබුණා. YouTube එකෙත් මම දැක්ක මැසේජ් දාලා තිනවා. ඇත්තටම මම මේ ජපානට ආවේ දෙසැම්බර් 12. හීතල කාලේ ආවේ. සීතල කාලේ කියන්නේ හොඳටම සීතලයි. අපි මෙහි එයාපෝට් එකකින් බැස් වෙලේ ඉඳන්ම ඇත්තටම මට හරි අමාරුයි මේ සීතල මේ හුරු වෙන්න. මොකද මම රටකට ආවෙත් පළවෙනි වතාවටනේ. ඉතින් මට ගොඩක් විශේෂයෙන් මට මේ ඒක චුට්ටක් අමාරු නා. මොකද මේ මට සීතල ගොඩක් හුරු නැහැ. ඒකෙ හින්දා ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ඉඳලා අපි චයිනා හරහා තමයි මෙහෙට ආවේ. ඊට පස්සේ ඉතින් මෙහි මම ඉන්න දැන් ශිෂෝකවල ශිමදා කියන සිටි එකේ. ඉතින් මම ආවේ ශිෂෝක එයාපෝට් එකට. ශිෂෝක එයාපෝට් එකෙන් පස්සේ තමයි මේ අපි කම්පැනිට ඇවිල්ලා කම්පැනිත් අපිට මාසයක් ඉන්න වුණා. අනේ හේතුවත් එක්ක ඉතින් ඒකයි ඒ මාසෙම අපිට අනික ගොඩක්ම සීතලයි. ඇත්තටම මගේ තොල්ලෙම ඔක්කොම වේලිලා තොල් පැලෙන්නත් ගත්තා. අනිත් එක මේ මට අපිට ආව ගාම මේ අපිට මේ පොඩි ප්‍රශ්නයක් වුණා. කියන්නේ එයාපෝට් එකේ සයිරියෝ කාඩ් එක හම්බෙන්නේ නැතුව සයිරියෝ කාඩ් එක එන්න සාමාන්‍යයෙන් අපිට මාසයකටත් වැඩි කාලයක් ගියා. අන්න හේතුවත් එක්ක දැන් සයිරියෝ කාඩ් එක නැතුව මේ SIM එකක් ගන්න බෑ. ඉතින් මේ SIM එක ගන්න පරක් වුණා. SIM එක නැති නිසා මට කොහොමද data ප්‍රශ්නයක් තිබුණා ලොකුවට. මාසයක් යනකම්ම අපිට බොහොම අමාරුවෙන් මෙහි ලෝෂන් තියෙනවා. ලෝෂන් එකක් ගාවට ගිහින් තමයි ගෙදරට පාවා කතා කරේ මුල් මාසේ. ඒක ඇත්තටම මට ලොකු ප්‍රශ්නයක් වුණා ඒ ආපු මුල් කාලේ. ඉතින් මේ බොහොම අමාරුවෙන් ඒක දරාගෙන හිටියයි මාසෙම. මට ඇත්තටම මම YouTube එක හැදුවේ මෙහි ජපාන් එන්න කලින්. ඒ කියන්නේ මම YouTube එක හදලා ගොඩක් කල් වුණාට මම වීඩියෝස් දාන්න පටන් ගත්තේ සාමාන්‍යයෙන් මට මතක විදියට මෙහි දෙසැම්බර් මම ආවේ එන්න ටික කාලෙට කලින් තමයි වීඩියෝස් දාන්න පටන් ගත්තේ. ඉතින් ඊට පස්සේ මට වීඩියෝස් මම ඒ කාලේ පොඩ්ඩක් බිසිත් වුණා. මොකද මම මෙහි ඉන්න ලෑස්ති පිටි හිටියේ VFS යන්න උනා. ඩොකියුමන්ට් වැඩ ඒවත් එක්ක මම ගොඩාක් බිසි වෙලා හිටියේ. ඒ අතර වාර දාපු වීඩියෝස් කියලා මම පාඩම් කරපු විදිය ගැන වගේ මම වීඩියෝ එකක් දැම්මා YouTube එකට. ඊට පස්සේ ඇත්තටම මට වීඩියෝ කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒකට මම ගොඩාක් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මම දැක්කා දැන් 500 ගාණක් විතර මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ අයට ගොඩාක් thank you. ඉතින් මේ ගොඩක් අය කමෙන්ට් දාලා තිබුණා, ප්‍රශ්න අහලා තිබුණා. මේ මම ටික ටික ඒවට උත්තර දෙන්නම්. මේ මොකද මම දැන් ඇවිල්ලා මේ මාසේ මේ අද වෙනකොට මාස 3කුත් දවස් ගාණක් තමයි ගත වුනේ ජපානට ඇවිල්ලා. ඉතින් මුල් මාසේ තනිකරම අපිට කයිෂකේ ඉන්න උන හින්දා ඒකේ අපි ආපු දවස් ඉඳන්ම අපිට ට්‍රේනින් එකක් කියන්නේ අපිට ඒතන වෙන වැඩපිළිවෙල ගැන හැඳින්වීමක් කරලා එහෙම වැඩපිළිවෙලක් තිබුණා අපිට. අපි ඔය මේ තියෙන ෂේක් ෂෝ එකට සහ
අවට වැඩ පිටාව තියෙන සුපර් මාකට් පෙන්නලා අපිව හැම දෙයකටම එක්කන් ගිහිල්ලා ඒ සති ටිකම ගොඩක් බිසි වුණා. මොකද ජපාන් අයත් එක්කනේ වැඩ කරන්නේ. එයාලත් එක්ක වෙලාවට වැඩ කරන්න ඕනේ. අපිට ඕන විදිහට ඉතින් අර අපි ආපු ගමන්නේ අපිට ලොකුවට භාෂාවක් බැහැ ඇත්තටම. ඉතින් අර ආව ගමන් ඇත්තටම ඕන කෙනෙකුට ගොඩක් හොඳට කතා කරන්න බෑනේ. අපි ඉගෙනගෙන එන එක ඇත්ත. අපි එක්සෑම් පාස් වෙලා එන එක ඇත්ත. ඒ වුණාට අපිට ගොඩක් චතුරව කතා කරන්න බෑ. අපි ලංකාවේ ඉඳලා ආව මුල මටත් බැරි වුණා. ඉතින් මටත් තේම බෑ. ඉතින් මම JLPT N4 පවා පාස් වෙලා ආවේ. ඒ ආවත් අපි ලංකාවේ ජපාන් අයත් එක්ක කතා කරලා නැහැනේ. ඒ හින්දා මේ මටත් ඉතින් අර දැන් ඇත්තටම දැන් මාස 3ක් විතර ගියාම නම් ඒක හරි ගියා. අපි යාලත් එක්කනේ අපි දවසේම කතා කරන්නේ. අපි ජොබ් එකේදීත් ජපාන් අයත් එක්ක කතා කරන්නේ. ඉතින් ඒ නිසා දැන් ඒක චුට්ටක් මගේ දැන් හරි ගිහලා තියෙන්නේ. පොඩ්ඩක් දැන් කතා කරගන්න පුළුවන්. අවුලක් නැහැ. හොඳටම බෑ සාමාන්‍යයෙන්. දෙයක් කරගන්න පුළුවන් ගාට දැන් කතා කරගන්න පුළුවන්. ඉතින් ඔන්නෝක හින්දා තමයි මට වීඩියෝස් දාන්න බැරි වුණේ. මට විශේෂයෙන් මේක කියන්න ඕනේ. මොකද දැන් වීඩියෝස් දානකම් බලන් හිටපුවා ගොඩක් කෙනා සමහරව මට ප්‍රයිවට්ලි මෙසේජ් දාලා තියෙනවා. අක්කේ වීඩියෝ එකක් දාන්න. අක්කේ වාගේ බ්ලොග්ස් පුළුවන් නම් කරලා දාන්න. අක්කේ ජපාන් භාෂාව සම්බන්ධ මේ වීඩියෝස් දාන්න. මට අපිට නිපාත ගැන චුට්ටක් කියලා දෙන්න. තව එක්කෙනෙක් දාලා තියෙනවා මම දැක්කා මේ අනේ අක්කේ තේ ෆෝම් තා ෆෝම් ඒ ටික කොහොමද හැදෙන්නේ කියලා චුට්ටක් පොඩ්ඩක් කියලා දෙන්න. පුළුවන් නම් අනිත් එක තව ගොඩාක් අය මගේ නෝට්ස් ඉල්ලලා තිබ්බා. මම මගේ පාඩම් කරන විදිය ගැන වීඩියෝස් එකක් දැම්මම මගේ ගොඩක් නෝට් තිබුණානේ ඒකේ. ඒව දැකලා වෙන්නේ නැති අපිට මේ කම්පැනි එකේදී අපි ආවේ අලුත් කම්පැනි එකකනේ. අපි ඒ කම්පැනි එක ගැන දන්නේ නැහනේ. අනිත් එක මූලික වශයෙන්ම කම්පැනි එකට මම උනත් දැනගන්න ඕනේ ඒ කම්පැනි කොහොමද මොකද්ද වෙන්නේ. මම මුලින්ම මෙතෙන්ට අනුවර්තනය වෙලා ඕනි දෙයක් කරන්න. ඒ නිසා මම මුල් මාස දෙකම ඒ වෙනුවෙන් තමයි කැපුණේ. මොකද එයාලා කියන දේවල් අපි බලන්න ඕනි කරලා. ඒ කියන්නේ එයාලා අපිට අනිවාර්යයෙන්ම මෙහි වෙලාවට වැඩ තියෙන්න ඕනි. වෙලාවට වැඩට යන්න ඕනි. වෙලාවට වැඩ කරන්න ඕනි. වෙලාව කියන දේ මෙයාලට සෑහෙන්න වටිනවා. එයාලා කැමතියි අපි එයාලා කියන දේවල් හරියට කරනවා නම් එයාලා ගොඩාක් කැමතියි. ඉතින් මට මේ මෙච්චර ඔයාලට මම මෙච්චර මේක විස්තර කරලා කියන්නේ මේ අර මට ඇවිල්ලා වීඩියෝ එකක් දාන්න බැරුණේ මෙන්න මේකින්ද කියන එක. ඉතින් මම ඉස්සරහට මගේ ජොබ් එක කොහොමද වෙන්නේ, මම ජපානට ආවේ කොහොමද, මගේ ජපානට එන්න මගේ කතාව කොහොමද කියන එක මම වෙනම වීඩියෝ එකක් දාන්න හිතන් ඉන්නවා. ගොඩක් අය ආසයිනේ. දැන් අපි දෙයක් කරගත්තාම ඒ දේ බලලා ඒ දේ මොටිවේෂන් එකක් අරගෙන තමන්ගේ ගමන යන අය ගොඩක් ඉන්නවා. විශේෂයෙන්ම මම බින්දුවෙම පටන් ගත්ත කෙනෙක්. ගොඩක්ම බින්දුවෙන් පටන් ගත්තේ. ඉතින් මමත් ඉස්සර ගෙදර තනියෙන් ඉන්න කාලේ මමත් ගොඩක් අය YouTube වීඩියෝස් බලලා ඒ මොටිවේෂන් එක මම අරගෙන තමයි ගොඩක් මට ඒක වටිනාකමක් තිබුණා. මම ගොඩක් අනිත් අයගේ වීඩියෝස් ගොඩක් මම බැලුවා. ඒගොල්ලෝ ගිහිල්ලා කොහොමද ඒ ජීවිතය ගත කරන්නේ, එයාලා කොහොමද ජපානට ගියේ වගේ දේවල් මම ගොඩාක් බැලුවා. මම channel එකක් ගන්න ගොඩාක් ආස කෙනෙක්. ඉතින් මම මේ channel එක හදාගත්තෙත් ඒකයි. මම දන්න දෙයක්, මම ඉගෙන ගන්න දෙයක් අනිත් පැත්තක බෙදා ගන්න මම හරි කැමතියි. ඒ වගේම බින්දුවේ ඉඳන් පටන් අරගෙන මම කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරි අය ගොඩාක් ඉන්නවා. ඉස්සර මම එහෙම හිටියා. මම මොකක්ද දැන් ඉස්සරහට කරන්නේ? මම මොකද්ද කරන විභාගේ මම කොහොමද මෙතෙන්ට යන්නේ කියලා මමත් සෑහෙන කල්පනා කරා. ඒ අතරතුරේ ඉතින් මටත් ඒ දේවල් වලට අයිඩියා එකක් ගන්න පුළුවන්නේ මේ වගේ වීඩියෝස් බලපින්න. ඉතින් මමත් දැන් කරන්නේ මගේ අත්දැකීම් ටික මම ඔයාලත් එක්ක බෙදා ගන්න එක. ඉතින් මම මේ වීඩියෝ එකකින් ගේන්නේ මම ජපානට ආපු දවස මම මේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මම ඒ ටික මෙතන ඉඳන් ඉස්සරහට ඔයාලට පෙන්නන්නම්. ඔයාලා ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්නත් කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්නේ. ඉවර වෙනකම්ම බලන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඉස්සරහට තව අලුත් වීඩියෝ ගේනත් මම බලාගෙන ඉන්නවා. වීඩියෝ එකට යමු. ඉතින් මේ තමයි මම ජපානට පිටත් වෙච්ච දවස. එදා අපි යන ලෑස්ති වෙලා තමයි මම මෙතන ඉතින් ආච්චි අම්මට ගෙදර අයට කතා කරලා යාළුවට වැඳලා ඊට පස්සේ බුදුපානක් තියලා යන ලෑස්ති වුණා. ඉතින් මේ අපේ පවුල කට්ටිය මට උදව් කරපු මේ කට්ටිය තමයි ඉන්නේ. මීට අමතර මෙතන නැති ගොඩාක් අය මට උදව් කරා. මේගොල්ලෝ තමයි ඉතින් පොඩි කාලේ නම් මගේ පිටිපස්සෙන් හිටියේ. ඉතින් ඇත්තටම මේ වෙලාව හරි දුක වෙලාවක්. මොනවා කරන්නද ඉතින්? හීන වෙනුන් අපි යන්නත් ඕනේ නේ. මගේ දුවලා දෙන්නා. අපි වෑන් එකේ ඉතින් අපි යන ගමන් පිටත් වෙලා ඉතින්
මේ වෙලාවෙ ඉතින් ඇත්තටම ගොඩාක් දුක වෙලාවක් ගොඩාක් හිතේ දේවල් හිර කරගෙන තමයි ඉතින් මේ ටිකේ මම ගියේ. hina වෙලා හිටියට ගොඩාක් හිතේ යටින් ඇඬුවා. මම පුංචි කාලේ ඉඳන්ම අම්මා නැතුව තමයි හිටියේ. මම ඉපදෙනකොට තමයි මගේ අම්මා නැති වුණේ. ඉපදිලා අද මං ඉපදුනා නම් හෙට වගේ මගේ අම්මා නැති වෙලා තිබුණා. ඊට පස්සේ එදා ඉඳන් මාව පරිස්සම බලාගෙන මට ඉගෙනලා ටික කරේ මගේ ආච්චි අම්මා. මට හරි දුකයි ආව දාලා යන්නේ ඉතින් එදා. ගොඩක් ඇඬුවා. ඊට පස්සේ ඉතින් අනික මේ මගේ තාත්තත් එහෙම ගොඩක් මහන්සි වෙලා ගොඩක් දුක් විඳින තමයි හම්බ කරලා අපිව ඉගෙනුවේ. ඉතින් මම මෙතෙන්ට එන්න ගොඩක් මහන්සි වුණා. මට දැන් මේ වොයිස් එක කරද්දිත් ඇඬෙනවා ඇත්තටම. ඉතින් මම මෙතෙන්ට ගියා මගේ හිතට මාර විදිහට දැනෙන්න පටන් ගත්තා මම මේ දේ කරා නේද? මම පාඩම් කරලා මේ එක්සෑම් ටික කොට දාගෙන මම මෙතනට ආව නේද? මම දැන් යනවා නේද වගේ ගොඩක් දේවල් වලට ආවා. ඉතින් අපි කටුනායක එයාපෝට් එකෙන් තමයි පිටත් වෙන මට තිබුණේ. මට ෆ්ලයිට් එක තිබුණේ රෑ 8යි ගානකට වගේ. මාත් එක්ක තව 4 දෙනෙක් යන්න හිටියා. අපි ආපු ඒජන්සි එකෙන්. එයාලා මෙතන නැහැ වීඩියෝ එකේ. එයාලා මට හම්බුනේ ටිකක් පස්සෙලා. මොකද එක්කෙනෙක් එන පාරක් වුණා. මම ටිකක් කලින් ගියා. කොහොමත් අපි චෙක් ඉන් වෙන්න යන්න කලින් පැයකටවත් කලින් ඉන්න ඕනේ හින්දා පොඩ්ඩක් කලින් ආවා. මේ ඉන්න මගේ ආච්චි අම්මා. මේ ආච්චි අම්මකට මං එයාට අම්මා කියලා තමයි කතා කරන්නේ. එයා තමයි මගේ හැම දෙයකටම හිටියේ. ගොඩක්ම ළඟින් අර අනිත් අයත් අනිත් ඉන්න හැමෝම අපේ පුච්චලා ඔය මාමලා හැමෝම ඒගොල්ලෝ හිටියා මාත් එක්ක හැම දෙයකදීම. ඉතින් ඒගොල්ලෝ මාත් එක්ක ආවා අපේ ගෙදරේ කට්ටියම අපේ තාත්තා නම් මෙතන වීඩියෝ එකේ නැහැ. මේ තාත්තා එක වැඩවලට හිටමීට වුණේ හින්දා මට මේ ටිකේ නැහැ අපේ තාත්තා. තාත්තත් එහෙමයි. ඉතින් මෙතෙන්දි නම් කියාගන්න බැරි දුකක් තියෙන ඉතින් මට නම් හිතාගන්න බෑ ඒක දරාගත්තේ කොහොමද කියලා අදටත්. මොනවා කරන්නද එක හුස්මක් ඉතින් අරගෙන අනේ හිත හදාගෙන ආව ඉතින් මහන්සි වුණේ මේකට නේ කියලා. ඉස්සරහා ගැන හිතලා අනාගතය ගැන හිතලා ඉස්සරහට ඉතින් ඔහොම ඒගොල්ලන්ව පේන දිමානට අපි ගියා. මේ ඉන්නේ එයාපෝට් එක ඇතුලේ අපි ඩියුටි ෆ්‍රී එක ගාවින් තමයි ඔය ගියේ. මොකද අපි දැන් මේ චෙක් ඉන් වෙලා ඇතුලට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ මාත් එක්ක ආපු අනිත් අක්කලා දෙන්න. ඒ දෙන්නයි තව නංගි කෙනෙක් ආවා. අපි 4 දෙනා තමයි දැන් එකට ඉන්නේ ඇවිල්ලා මෙහෙ. ඉතින් මාර සතුටුයි. ඉතින් මේ ටිකේ අපි ඇවිදගෙන ඉස්සරහට ගියා. හරි ලස්සනයි. ජීවිතේ පළවෙනි වතාවට තමයි එයාපෝට් එකේ ඇතුළට ආවේ මම. ඒක මගේ ජීවිතේ තිබිච්ච ලොකුම හීනයක් මේක. ඉතින් ඕන කෙනෙක් ආසයිනේ. එහෙම හීන තියෙනවනේ. ඉතින් පුළුවන් විදියට ඉතින් හැමදේම කරගෙන මහන්සි වෙලා නිදි මරලා පාඩම් කරලා මම ඩිග්‍රියක් කරන ගමන් තමයි ජපාන ඉගෙන ගත්තේ. ඒකත් එක්ක තව ඊට අමතරව ජොබ් එකක් කළා. ඒවත් කරන ගමන් තමයි මේක කරේ මම ගොඩාක් සල්ලි තියෙන සල්ලිකාර එහෙම නෙමෙයි. මම ගොඩක් මගේ මහන්සි තමයි මම තරංග එකටම තිබුණේ. ඊට අමතරව මට ගොඩාක් හොඳ පාර්ට්නර් කෙනෙක් ඉන්නවා. එයා ගැන මම ඉස්සරහට පස්සේ කියන්නම්. එයා හින්දා තමයි මෙච්චර දුරක් ගොඩක්ම මං ආවේ. මට හැම දෙයකටම වීදම් ගොඩක්ම උදව් කරේ. එයා තමයි ගොඩක්ම ඒ පැත්තෙන් ගෙදර උදව් කරා. එයා තමයි ගොඩක්ම මට උදව් කරේ. එයාගේ පවුලේ කට්ටිය මට ගොඩක් උදව් කරා මේ හැමදේම කරගන්න. නැත්නම් මමත් මහන්සි වුණා. මම එක්සෑම් පාස් වුණා. මගේ මහන්සියයි ඒ අයගේ උදව්වත් එක්ක තමයි මම මේ ගමන ආවේ. මම දැන් මේ ඉන්නේ ප්ලේන් එක ඇතුලේ. ඉතින් මේ පළවෙනි වතාවට ඉතින් ඇතුලේ එහෙම ඉන්නේ. ඉතින් මට මාර ආසයි හිතන මාරම ලස්සනයි මේ view එක. ඉතින් එතන ඒක ඇත්තටම මාර ලස්සන අත්දැකීමක්. ඉතින් ඔයගොල්ලොත් ඒ අත්දැකීම ගන්න ඕනේ අනිවාර්යෙන්ම. ආසාවෙන් ඉන්නවනම් ඔයා මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන්ම පාඩම් කරන්න. දැන් අතේ සල්ලි නැති වෙන්න පුළුවන්. ගොඩක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. ඉස්සෙල්ලට මේ වගේ වීඩියෝස් බලලා මම කල්පනා කරේ මේ ප්‍රශ්න හිතන්න එපා. මේ හරිය ලස්සනයි මේක ඇතුලේ. දැන් මේ අපි යන්න පිටත් වෙන්න පොඩකට කලින් තමයි ඔය ලයිට් එක ඔෆ් කරලා අපිට අනවුන්ස් එකක් දෙනවා. ෆෝන් ඔෆ් කරගන්න එහෙම කියලා කියනවා.
ඉතින් මේ ෂෝක් එකේ මට වින්ඩෝ ෂීට් එකක් ගන්න ඕනේ. මේ මට මැද වගේ ෂීට් එකක් තමයි හම්බුනේ. මාත් එක්ක අපි නංගිත් මාළකට පාව කොහොම හරි. ඒ නංගින කර ෂීට් එකේ මේ ෆ්‍රී තිබිලා මම හිතෙන්ට ආවා. දැන් අපි ෂැන්හයි වලට යනවා. මට වින්ඩෝ ෂීට් එක හම්බුනේ නැහැ. ෂැන්හයි වලට යනකම් තමයි. ඒතරම අතරපොළ ටිකක් සීතලයි. සීතලල්ලා මාරු සීතලයි. අනිවාර්යෙන් කන් වලට දාන්නේ වැරන් ගන්න ඕනේ නැත්නම් අනිවාර්යෙන් සීතලයි. ඊට පස්සේ අපි ඉතින් ශ්‍රී ලංකාවේ ඉඳලා චයිනා වලට යන්න පටන් ගත්තා. මේ ඉතින් ෂැන්හයි වලට තමයි අපි යන්නේ. ඉතින් මෙහෙම කියනවා අපි රෑ නම් නිදිමතක් ආව නිදාත් ගත්ත ටිකක් වෙලා. ඔහොම ඉතින් අපි දෙන්නත් එක ළඟ හිටපු නිසා ඉතින් චුට්ටක් අවලක් නැතුව ගියා. ඉතින් දෙන්නත් එක්ක කතා බහ කර මාර ලස්සනයි. ඉතින් මේ ඉතින් මම ගොඩාක් දේවල් ඉතින් කල්පනා කර ගියා. ඉතින් මේ වෙලාව සතුට වගේම ගොඩාක් තරහා ගන්න බැරි වෙලාවක් අපි දෙන්නම කතා කර ගියේ. ගොඩාක් දුකින් හිටියේ. විතරයි මතක් වුණා. ඉතින් මේ අපිට කන්න හම්බෙච්ච ඒවා මේවා තමයි අපිට මීල් එක විදිහට හම්බුනේ ප්ලේන් එකේදී. බීම් එකක් තිබ්බා. එතකොට මේක නිකන් කේක් එකක් තිබ්බා. චීස් එකක් තිබ්බා. ක්‍රීම් කකර් බිස්කට් තිබුණා. බන් එකක් තිබ්බා. ඔය ටික තමයි ඉතින් හම්බුනේ. මේක නම් අවලක් නෑ රසයි. පරිප්පු එකක් එක්ක මස් එකක් තිබුණේ බතුත් එක්ක. ඒක නම් එහෙම ඉවර වෙනම කෑවා. ඉතින් අර කේක් එක නම් චුට්ටක් සියඹලා රහක් වගේ තමයි ආවේ. බන් එකත් කෑවා. බන් එකේ අර චීස් එකක් තිබ්බ එක ගාලා බටර් එකක් තිබ්බ එක ගාලා චීස් බටර් එකක් වගේ ඒක කෑවා. බඩගින්නේ ගොඩක් හිටියේ. මොකද අපි ගෙදරින් ආවෙත් ටිකක් කලින් අපි පිටත් වෙච්ච නිසා ගොඩක් කන්න ඕනෙත් නැහැනේ. ඒ ගෙදරින් පිටත් වෙද්දී චුට්ටක් කාලාව ටික විතරයි. ඉතින් ගොඩක් දුකින් හිටියෙත් කන්නත් අය තිබුණ නැහැ. ඉතින් ඒ කියන්නේ කන්න තරම් අයින් එකක් තිබුණ නැහැ. ඔය වෙලාව හරිය නිදිමතේ මං හිටියේ. ඉතින් රෑ වෙලා නංගිට නම් මහන්සි එයා නිදාගත්තා. ගොඩක් දුකින් ඉතින් අඬලා අපි හිටියේ. කතා කරා ටිකක් දවසේ මෙයා නිදාගන්නත් හැදුවා. ඊට පස්සේ මම පොඩි වෙලාවක් නිදාගත්තා. මොකද අනිතයක් නිදි. දැන් වෙලාව 1:20. මේ වෙලාවෙ ඉතින් ගොඩක් නිදිමත හිටියේ. පේනවනේ මගේ මූණ හැටි. මාර නිදිමතකින් හිටියේ. ඊට පස්සේ ඉතින් දැන් චෙන්නයි වලට ලෑන්ඩ් කරන්නත් ළඟ නිසා ඇහැරලා හිටියා. ඉතින් අනේ මන්ද මේ අන වෙලාවෙත් ඉතින් අමුතුම ඇඟීමකින් හිටියේ. මම බොහොම ආරේ මේ වීඩියෝස් ටිකක් දාගත්ත. ඉතින් මම වින්ඩෝ ෂීට් එකට තමයි ආසාවෙන් හිටියේ. වුණාට ඒක මට හම්බුන්නේ නැහැ. ඉතින් මොනවා කරන්නද? අවුරුදු 2ක විතර ඉතින් ලොකු මහන්සියක් ඉතින් මම මේ ඉතින් මට ඒක මාරම සතුටුයි. මම බිනපු දුක් අන්තරාය ඇටියට මට කල්පනා වුණා මම මගේ හීනෙට යනවා නේද කියලා. ඉතින් ලොකු කතන්දර තියෙනවා ජීවිතේ. ඒ හැමදේම එක වීඩියෝකින් කියන්න අමාරුයි. හිතාගන්නවත් බැරි විදිහට ජීවිතේ වෙනස් වෙනවා යම් තැනකදී. ඒ නිසා ඔයාලා මහන්සි වෙනවා නම් ඉගෙන ගන්නවා නම් පාඩම් කරනවා නම් ඒ දේවල් මග නතර කරලා ඉන්න එපා. අරමුණක් තියාගන්න. ඉතින් අපි චයිනා වලින් බැස්සා. බැහැලා මේ චයිනා වල අපි යන ගමන් ඉතින් එයාපෝට් එක ඇතුලේ තමයි දැන් ඉන්නේ. මේ මෙතෙන්දි මම ඔයාලට මොනවා හරි කියන ගමන් ඒක හරියට පැහැදිලි නැති නිසා මම මියුට් කළා. කොහොමින් හරි මම චයිනා වල එයාපෝට් එකක් දැක්කා. ඉතින් ෂෝක්. හැබැයි චයිනා එයාපෝට් එක නම් ඇත්තටම අනේ මන්ද හරිම කලබලකාරී එයාපෝට් එකක් අනේ. මම නම් ඇත්තට මේ ආසුනේ නැහැ. ලස්සනයි ඒ වුණාට හරිම කලබලකාරී මේ තැන. ගොඩක් ලොකු කට්ටක් යා මෙතන අපි ගොඩක් වෙලා හිටියා. සෑහෙන වෙලා පොලිමේ හිටියා. ඊට පස්සේ ඔන්න දැන් අපි එතන වැඩත් ඉවර කරගෙන ඉස්සරහට යන ගමන් ඉන්නේ චයිනා එයාපෝට් එකේ ඇතුලේ. හැබැයි මාරම ලස්සනයි මෙතන view එක. මේ චයිනා එයාපෝට් එකත් හරි ලස්සනයි. ඉතින් මේ ලයිට්ස් දාලා මාරම ලස්සනයි මෙතන. මේ මෙතෙන්ට ගියාම ලස්සනට පේනවා මේ මෙතන view එක. හරි ලස්සනයි චයිනා එයාපෝට් එක. ඉතින් අපි කට්ටියත් එක්ක මේ ටිකේ පොඩ්ඩක් ඇවිදලා ෆොටෝස් ගත්තා. මේ ඉතින් අපි එහෙම ඉඳලා අපිට ඊළඟ ට්‍රාන්සිට් එකට අපි රෙඩි වුණා. ඉතින්
මාර ලස්සනයි මෙතන ඉතින් මම ආසයි මෙතෙන්ට මාර ලස්සනයි. ඊට පස්සේ අපි මෙහෙම ඇතුළට ගියා අපේ ටයිම් එක හරි නිසා. දැන් අපි චයිනා වලින් ජපාන් වලට යන්න තමයි හදන්නේ. මාර සතුටින් මේ වෙලාව අපි ඊට පස්සේ ඇතුළට ගිහිල්ලා බෑග්ස් ටික දාලා අපේ ෂීට්ස් වලට ගියා. මට ඇත්තටම වින්ඩෝ ෂීට් එකක් හම්බුණා. ඒක උනේ කියන්නේ මම හිඳගත්ත මට ඇත්තටම වින්ඩෝ ෂීට් එකක් නෙවෙයි තිබුණේ. උනාට ජපාන් කෙනෙක් තමයි අයිනේ හිටියේ. එයා මට වින්ඩෝ ෂීට් එක දුන්නා. ඔයා මෙතනින් ඉඳ ගන්නවද කියලා මගෙන් ඇහුවා. ඉතින් මාත් ඉතින් වින්ඩෝ ෂීට් එකක් ඕන කමින් හිටියේ. මාත් ඕකේ වුණා. ඉතින් ඇත්තටම එයා හරිම හොඳයි ජපාන් අය. හරිම කරුණාවන්තයි. මට එයා වින්ඩෝ ෂීට් එක දුන්නා. ඉතින් මොකද මම ෆොටෝ ගන්න try කරා වින්ඩෝ එකේ. ඊට පස්සේ එයා ඇහුවා ආසද කියලා. ඒක මට දුන්නා. ඊට පස්සේ මෙතන මාරම ලස්සනයි. මම මේ වීඩියෝ එකට මාර ආසයි. ඔය මගේ අතින් ගත්ත වීඩියෝ එකක්. මට හරි සතුටුයි. මම එන්න කලින් හිතාගෙන හිටපු ලස්සන වීඩියෝ එකක් ඒක. දැන් මේ යන්න පටන් ගන්නවා. දැන් ඉතින් අපි ජපාන් වලට යනවා. ඉතින් මගේ හීනේ සැබෑ වුණා කියලා ඉතින් මම මාරම සතුටක් ඒ හිතට ගත්තා. මම කල්පනා කර කර ඉතින් ගියේ. ගෙදර අය ගැන කල්පනා වෙන පටන් ගත්තා. ආය අවුරුදු 5ක් යනකම් යාර නැතුව මම ඉන්න ඕනේ නේද? තනියෙන් කියලා කල්පනා වුණා මට. මට හරි දුකයි ඇත්තට. මම වොයිස් කරද්දිත් අඬනවා මට දුකයි. ඉතින් මේව තමයි අපි යන්න පටන් ගත්ත දැන් චයිනා වලින් ඉඳලා. මේ වෙලාවේ මට කෑ ගහලා මගේ සතුට කියන්න තරම් හිතුණා. දෙයක් වුණා මට. ඒක ඉතින් අනේ මන්ද මේ මම පළවෙනි වතාව නිසා වෙන්නේ නැති මේ සමහර අයට ඇත්තකීම අනිවාර්යෙන් ඇති. මේ ඒක මාරම අමුතුයි. හැබැයි මාර ලස්සනයි අර view එක. එහෙම ගන්නකොට මේ ඒ ඇත්තකීම ඉතින් මම ගත්තා මගේ ජීවිතේ. ආසාවෙන් හිටියේ එකපාරක් හරි යන්න ඕනේ කොහේ රටකට කියලා මම ආසාවෙන් කාලෙක හිටියේ. ඉතින් මම ආසයි ඒත් මගේ අයිඩියා එකක් තිබුණේ නැහැ ලොකුවට මෙහෙම රටකට ගිහින් රටක ජොබ් එකක් කරනවා කියන එක. ඒ වුණාට ඉතින් ජීවිතේ වෙනස් වෙනවනේ නොහිතන වෙලාවල් වලට. මගේ ජීවිතෙත් ඒ වගේම වෙනස් වුණා. ඉතින් මං දරාගෙන මේ ගමන යනවා කියලා හිතාගෙන ආවා. ඕනම දෙයක් ලබා ගන්න කැපකිරීමක් කරන්න වෙනවනේ. ඉතින් මම යන්නේ ජපාන් වල ශිෂෝකා වලට. ශිෂෝකා කියන නගරයේ තියෙන ශිමදා කියන තමයි යන්නේ. කෑගිමින් තමයි මම තෝරගත්තේ. ඉතින් මම ඒව ගැන පස්සේ විස්තර කියන්නම්. මාරම ලස්සනයි. වලාකුළු අතරින් මාරම ලස්සනට මේ ගමන යනවා. හරිම ලස්සනයි. මෙතන වින්ඩෝ එකෙන් පහළ බැලුවාම මාරම අමුතු වීව් එකක් තියෙන්නේ. හරිම ලස්සනයි. මේ වගේ වීව් එකක් තින් දකින්නේ මුල් වතාවටනේ. ඉතින් මේ මං අතින්ම ගත්ත වීඩියෝස් නේ. ඉතින් මට ඒක මට මේ වොයිස් කරද්දි නිකන් මාරම්තු ආත්ම සතුටක් එනවා නේ. මම නේද මේ කරේ මේවා කියලා මං හරි ආසයි හැංගීමට. මේ ඉතින් ජීවිතේ අපි නොහිතන දේවල් නොහිතන වෙලාවට සිද්ධ වෙනවා. කිතරයි මතක් වුණා. ගොඩාක් දේවල් කල්පනා වුණා. පේනවා මගේ ඇස් දෙක ගොඩක් අnder ඉන්න මම. ඇත්තටම මම වෙලාවේ ලොකු මනෝලෝකෙක හිටියේ. ඒ බෑ ගන්න මම තනිකරම මගේ ජීවිතේ ආපස්සට එකපාරක් හැරිලා ඒ දේවල් ගැන කල්පනා කර කර මම හිටියේ. ඊට පස්සේ අපි මගේ මීල් එක ආවා. මීල් එක තමයි කන්න තිබුණේ. ඉතින් කෑවා එකත්. අවුලක් නෑ. ඉතින් ඒකත් කාලා වොෂ්රූම් එකත් ගිහිල්ලා ආයිම චුට්ටක් හිටියා. ඉතින් කල්පනා කර කර වින්ඩෝ එකෙන් එහා
පැත්ත බලා අඬලා කලින් දේවල් කල්පනා වෙලා මම කලින් ජීවිතේ කරපු දේවල් ඒ දේවල් ගැන ඉතින් හිත තමයි ඉතින් හිටියේ. ඕන කෙනෙක්ට මේ වගේ දෙයක් ගමනක් යනකොට ඒව කල්පනා වෙනවනේ ඉතින්. අපි මහන්සි වෙන්න ඕනේ. අපි පාඩම් කරලා ඒ මහන්සිය වෙන්න ඕනේ. අපිට ජයග්‍රහණයක් ගන්න මහන්සි වෙන්න ඕනේ. දෙයක් ලබා ගන්න අපේ තියෙන හීන හැබෑ කරගන්න අපි මහන්සි වෙන්නේ නැත්තම් අපි මේ දේවල් දවසින් දවස කල්පනා ඉන්නනම් අපිට කවදාවත් ඒ දේ කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපිට දේවල් අද නැති වෙන්න පුළුවන්. ඒත් අපි මහන්සි වෙලා අපි ඒ වෙනුවෙන් කරන කැපවීමත් එක්ක අපිට ලැබෙන දේ ගොඩාක් විශාල වටිනාකමක් තියෙන දෙයක්. ඒ දේ වුණාට පස්සේ අපිටවත් හිතා ගන්න බැහැ අපි ඒ දේ කරාද කියන එක. මොකද මම ඒක මගේ ජීවිතේම අත්දැක්කා. ඉස්සර මට මෙහි ඉන්න කලින් ඇත්තටම සමහර දවස් තිබුණා 500ක්වත් 100ක්වත් අතේ නැති වෙච්ච දවස් ගොඩක් තිබුණා. ඒ දවස්වල නම් පුදුම කේන්තියක් හිතේ තිබුණේ. අනේ මට විදියක් නෑ මම මොකද්ද කරන්නේ කියලා ගොඩක් කල්පනා වලට. හැබැයි මට ගොඩාක් හිත හොඳ පාර්ට්නර් කෙනෙක් ඉන්නවා. ඉතින් එයා තමයි මට මේ හැම දෙයකටම උදව් කරන්නේ. එයා තමයි මොටිවේට් කරන්නේ මෙහෙම කරන්නේ. එයාත් ජපාන් වල තමයි ඉන්නේ. ඉතින් එයාත් එක්ක එයාගේ ගොඩක් උපදෙස් එක තමයි මම ඉගෙන ගත්තේ. මම කැම්පස් එකේ ඩිග්‍රී කරාට මම ඉතින් එයාත් එක්ක ප්ලෑන් එක තමයි මේ ගමන ආවේ. ඉතින් එයා තමයි මට මොටිවේට් කරලා මේ එක්සෑම් ටික කරන්න මෙහෙම පාස් වෙන්න කියලා ගොඩාක් උදව් කරා. හැබැයි මමත් මගේ මහන්සිය මම මේ දේවල් එයා කියපු විදිහටම හරියටම කළා. ඒ නිසා මට මේ ගමන ලස්සනට එන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ඉතින් මොන අපි දැන් ජපාන් වලට ලෑන්ඩ් කරනවා. මේක ලස්සනම වෙලාවක්.下机时，请您携带好所有行李下机，接受海关检查，并再次检查座椅周围，确认已携带好手机、耳机等小型电子设备，以及护照证件等随身物品。海外出行安全第一，外交部领事保护中心提醒中国公民关注当地安全形势，避免前往高风险地区，遵守当地法律法规，保管好证件财物，注意交通安全，文明健康旅行。警惕各类电信网络诈骗，遇紧急情况请向当地警方报警，联系中国驻外使领馆或12308中国领事保护热线寻求帮助。感谢您搭乘天河联盟成员中国东方航空班机，下次旅途再会。Ladies and gentlemen, welcome to Mountain Fuji Shizuoka Airport. Please keep your seatbelt fastened until the seatbelt sign is off. Before leaving the aircraft, please take all your luggage for customer inspection and double check for small items and travel documents. Thank you for flying with China Eastern Airlines, a member of SkyTeam Alliance. See you next time. ජපානයේ අපි දැක්කම ජපානයේ දැන් ශිෂ්‍යෝක එයාපෝට් එකේ තමයි ඉන්නේ. අපිට පිළිවෙලක් කොට සැබෑවර මාර සතරක් කෙටේ ආපු ගමන් ඉතින් අපි ආවා. ඉතින් අපි දැන් මේ ඉන්නේ ජපාන් වල ඉමිග්‍රේෂන් එකේ. මෙතන වැඩ ගොඩාක් අපිට කරගන්න තිබුණා. පොලිමෙන්ට් ටිකක් හිටියා, ඇප්ලිකේෂන් එකක් අපිට. ඊට පස්සේ අපි කයිෂ කෙනෙක් යන්න ආවා. මේ කයිෂකේ කට්ටියත් එක්ක කුමියකයත් ඉන්නවා. ඒවිලා යාලා අපිව වාහනයෙන් එක්කන් ගියා. ඉතින් අපි දැන් ශිෂ්‍යස් වගේ යනවා. තොල් වෙලා හිතරට. අපි ඉන්න කෙනෙක් නම් හිතුවට මාර ලස්සනයි. අපි මේ කෙනෙක් දිහා බලවල යනවා විස්තර කතා කරලා. මේ තොල් හැම පැය මේ වෙලාව අපේ සීතලට ෆස්ට් ටයිම් නේද ජපාන්ට ආවේ. චුට්ටක් ඉතින් මේ චුට්ටක් එක්සයිට් වෙලා ඉන්නේ ඉතින්. අපි දැන් කෙනෙක්ගේ වාහනේ යන ගමන් ඉන්නේ. අපි ටිකක් ලොකු වෙන පටන් ගත්තාම අපිත් තියෙන දකින අපේම දෙයක් අපි කරන්න ඕනේ. අපි
ඉස්සරහ අපේ අනාගතය හදාගන්න කොහොමද වගේ දේවල් අපි ගොඩාක් තනියෙන් කල්පනා කරනවා. සමහර ළමයින්ට ගෙවල් වල ප්‍රශ්න ගොඩාක් තියෙනවා. සමහර ළමයි ගොඩක් අය O level A level පාස් වෙලා ඒවා ඉවර වෙලා ඊට පස්සේ මොකද කරන්න කියලා කල්පනා කර කර ඉන්නවා. ඉතින් එහෙම ඉන්න කාලෙකදී හිතට ආපු දෙයකදී මට මගේ ජීවිතේ වෙච්ච අත්දැකීම් එක්ක මම ප්ලෑන් කරපු ගමනක් තමයි මේක. චූටි කාලේ නම් හිතාගෙන තිබ්බ දෙයක් නෙවෙයි. හැබැයි රටකට යන ආසාවෙන් හිටියා. ඔහොම තමයි ඉතින් උනේ. ඔන්න අපි ඉතින් ජපන් වලට ආවා. අනේ මාරම සතුටුයි මේ වෙලාවේදී. දැන් ඉතින් මේ කයිෂකට යන ගමන් මේ කයිෂක ළඟම තමයි අපි ඉන්නේ. අර පේන්නේ කයිෂක. අර දුඹුරු පාටින් වගේ පේන්නේ කයිෂක. ඉතින් ඔන්න දැන් කයිෂක ඉතින් අපි වැඩ කරන තැන අය ෂොප් වෙනයි කියන්නේ එතන වැඩ කරනවා. කියාගේ බස්ලා අපි පිළිගන්න පාලට ඇවිත් තිබුණේ සෙන්පයි කට්ටිය. ඉතින් එයාලා අර විදියට අර ලස්සනට පෙළ ගැසිලා අපි පිළිගත්තා. හරි සතුටුයි ඉතින් මේ වෙලාවේදී.みんな手を振ってる手を振ってるこっちじゃあこの真ん中で降りようかはいはいちょっとドア開けてあげて ඉතින් අපේ බෑග්ස් ටික අපි මෙහෙම තිබ්බා. අපිට මුලින්ම කයිෂකේ ඉන්න උනේ. ඊට පස්සේ අපේ ඊළඟට අපි එක්කගෙන ගියා ෂියක් ෂෝ එකට. මුලින්ම අපි ගියේ ෂියක් ෂෝ එකට. ඩොකියුමන්ට්ස් වැඩ ටිකකට තමයි අපි එක්කගෙන ගියේ. ඉතින් මේක ෂියක් ෂෝ කියන්නේ ජපානයේ සාමාන්‍ය ලංකාවේ තියෙන ප්‍රාදේශීය කාර්යාලය වගේ තැනක් තමයි ෂියක් ෂෝ කියන්නේ. ඒක තමයි උතන. ඉතින් අපි මුලින්ම ජපානට ආවට පස්සේ මුලින්ම අපේ බෑග්ස් ටික තිබ්බට පස්සේ අපි එතෙන්ට එක්කගෙන ගියා. අර මෙහි හදන්න තියෙනනේ මයි නම්බර් කාඩ් වගේ ඒවා දේවල්. ඊට පස්සේ මේක තමයි මට හම්බෙච්ච පළවෙනිම කාමරය ජපානයේදී. මේක වැඩිහිටියෝ ඉන්න කාමරය කියන්නේ වැඩිහිටියන්ගේ කාමරයක් වෙන්න ඇති. අපි ශිෂ්‍යස්වගේ තමයි මාසයක්ම හිටියේ. ඉතින් මේ අපි 4 දෙනා තමයි ආවේ. මේ 4 දෙනාත් එක්ක තමයි මම දැනටත් ඉන්නේ. මේ අපේ කයිෂක ළඟම ගඟක් තියෙනවා. හරිම ලස්සනයි දිනදාමට. ගොඩක්ම ඔයාලා මගේ වීඩියෝස් වලදී ඉස්සරහදී මේක දකි. ඉතින් අපි ඊට පස්සේ Wi-Fi හොයන්න ගියා. Wi-Fi හොයනවා. මම කිසිසත් මම ඔයාලට වීඩියෝ ගේන්න බැරි වුණේ. ඉතින් මේ වගේ මාස එකමාරක් විතර අපිට Wi-Fi හොයන්න උනා. අම්මෝ හරිම සීතලයි. රෝෂන් එකට ගියා Wi-Fi හොයාගන්න. වීඩියෝ එකක් කරන්න වෙලාවක් නැහැ. Wi-Fi නැති නිසා. ඉතින් වීඩියෝ එක බලවට ගොඩක් thank you. මේ ඉවර වෙනකම් මගේ YouTube channel එකත් එක දිගටම එකතු වෙලා ඉන්න කියලා අතරින් මතක් කරනවා. ඉස්සරහට ලස්සන වීඩියෝස් ගේන්නම්. ගිහින් එන්නම්. sayonara. Bye bye.